සාන්ත කුරුසිය අඩයාලමෙන් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ඉස්පිරිතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. මා ප්‍රේමණීය අබ්බා පියාණෙනි, අලුත් දවසක හිරුදාවත් සමග ඔබ වහන්සේගේ මහා ප්‍රේමය විඳිමින් තවත් දවසකට අවසර දී ඔබ වහන්සේගේම ජීවන හුස්ම තුළින් අපව ජීවමාන කළාට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි පියාණෙනි. අපහට නොදැනෙන අපේ සියුම් දේවල් පවා ඔබ වහන්සේට දැනෙන තරමට ඔබ වහන්සේ අප කෙරෙහි මහත් සෙනෙහසකින් අපව සුරකින හේන් අපි ඔබ වහන්සේට සදා ණයගැති වන්නෙමු. ආදරකිත සමිඳුනි, අපේ බලාපොරොත්තු, සිතුම් පැතුම්, අභිලාෂයන් ඔබ වහන්සේට අපි බාර කරන්නෙමු. අපේ අනේන මන් තුළද අප කරන ක්‍රියා, සිතන සිතුම් පැතුම් තුළද ඒ සෑම මොහොතකම ඔබ වහන්සේ අප වටා පලිහක්සේ ඉන්නා නිසාද ඔබ වහන්සේ සෑම දවසකම බිය නොවන්න ඔබ වහන්සේ අප සමග ඉන්නා බව කියන නිසා අපි කිසිදු නපුරකට බිය නොවන්නේ ඒ ඔබ වහන්සේගේ අප්‍රමාණ ප්‍රේමය නිසාය. ආදර පියාණෙනි, ඔබ වහන්සේ අපෙන් බලාපොරොත්තු වන අන් අයට ප්‍රේම කරන්න, අන් ජීවිත ආරක්ෂා කරන්න යන ඉල්ලීම හැම මොහොතකම ඉටු කරන්නට අප සැම අවදි කළ මැනව. විවිධාකාර ජීවිත සිද්ධීන් තුළින් අප ජීවිත තුළට පෙන්වා දෙන හොඳ නරක අවබෝධ කරගනිමින් මොහොතේ සරල ජීවිතය තුළ ඔබ වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිනක ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩල දැක ගැනීමේ භාග්‍ය ලැබෙන ලෙස ජීවත් වන්නට අපහට සුදුතුම් ප්‍රඥාව දානය කළ මැනව. කිසි දිනක කිසිම මොහොතක ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් වෙන්වන්නට අපහට ඉඩ නොදුන මැනව. පාරිශුද්ධ දේව මාතාවිනි, සෑම මොහොතකම ජපමාලේ අපේ සුරතේ රඳවාගෙන මේ කුරුසියේ ගමන යන්නට ඔබතුමිය අපිට මඟ පෙන්වූ මැනව. මේකේදී අපගේ ස්වාමින් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජේසුතුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි අපට කරුණා කළ මැනව. මරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කළ මැනව. ශුද්ධ ජුසේ මුනින්ද්‍රයෙනි අප නිසා යාඥා කළ මැනව. ආමෙන්.